ෆස්ට් තෙමු ඕඩර් එක ගැන. මේ තියෙන්නේ මගේ ෆස්ට් තෙමු ඕඩර් එක. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මම දේවල් කීපයක්ම මේකේ ඕඩර් කරා. මට හිතා ගන්න බෑ මේක මෙච්චර පොඩි කියලා. බලමු මේකේ මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊට කලින් අපි මුලින්ම කතා කරමු කොහොමද තෙමු ඕඩර් එකක් දාන්නේ කියලා. තෙමු එකේ ඕඩර්ස් දාන්නේ සාමාන්‍යයෙන් දරාස් එකේ අලිඑක්ස්ප්‍රස් එකේ ඒ වගේ දාන විදියටම තමයි ෂෙයින් එකෙත් ඒ විදියටම තමයි දාන්න තියෙන්නේ. මුලින්ම අපිට ඕන කරන ප්‍රොඩක්ට් එක බලලා එකට ගිහිල්ලා ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එක අපි හොඳට කියවන්න ඕනේ. මොකද ඒකේ තියෙන්නේ හරියටම එන ප්‍රොඩක්ට් එකේ විස්තරේ. මොකද ඒක හරියට කියවෙන්නේ නැත්තම් වැරදි ඕඩර් එකක් එන්නත් පුළුවන්. ඒක මුලින් කියවලා ඊට පස්සේ සයිසස් ඒකේ දාන්න තියෙනවා නම් ඒව හරියට දාලා ඒ සයිස් chart එක බලලා හරියටම අපේ සයිස් එක මෙෂර් කරලා දැම්මහම ඒ සයිස් එකටම එනවා සාමාන්‍යයෙන්. අපි අර ටිකක් ලොකු වුණාටත් කමක් නැහැ කියලා ලොකු සයිස් එකක් දැම්මොත් සමහරක් වෙලාවට මේ ලොකුවටම තමයි එන්නේ. ඉතින් ඒ නිසා හරියම සයිස් එක බලලා දාන්න. හරි අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේ ටික තමයි මම ඕඩර් කරේ. අපි බලමු එකින් එක මොනවද තියෙන්නේ කියලා. හරි පළවෙනි එක ෆෝන් කවර් එකක්. මේක මගේ යාළුවෙක්ට මේකේ තියෙන්නේ ඔක්කොම මගේ යාළුවෙක්ට බර්ත්ඩේ එකකට gift එකක් විදියට අපේ යාළුවෝ සෙට් එකක් ඕඩර් කරපු ටිකක් තමයි තියෙන්නේ. මගේ ඒවා එකක් වගේ තමයි ඇත්තේ. ඉතින් මේකත් ඒ වගේ යාළුවාගේ බර්ත්ඩේ එකට යාට ෆෝන් කවර් එකක් අපි බැලුවා. මේ තියෙන්නේ ෆෝන් කවර් එක. අපි කඩලා බලමු ඒක හොඳට තියනවාද කොහොමද කියලා. ෆොටෝ එකේ තිබ්බ විදියටම ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ ෆෝන් කවර් එක ලස්සනයි, කලර් එකත් ලස්සනයි. මේ තියෙන්නේ ඉතින් පළවෙනි එක. ක්වොලිටි එකත් සාමාන්‍යයෙන් හොඳයි. මේ වටේ ටික හොඳ හයියට තියෙනවා. දෙවැනි එක මෙන්න මේක නෙක්ලස් එකක්. බලමු කොහොමද තියෙන්නේ කියලා. මේකත් ඒ යාළුවටම දෙන්න ඕඩර් කරපු එකක් බර්ත්ඩේ එකට. ඕන එකකට මැච් වෙන දෙයක් තමයි මේ අපි දේවල් ටිකක් තමයි ඕඩර් කරේ. ඉතින් මේකත් එයාට ඩේලි යූස් කරන්න පුළුවන්. ලස්සන නෙක්ලස් එකක්. ඒක ලස්සනයි. මටත් ගන්න හිතෙනවා එහෙම එකක්. හරිම කියුට් එක. ඊට පස්සේ අපි ඕඩර් කරේ මෙන්න මේ ඉයරින්ග්ස් දෙක. මේකත් ඕනම ඇඳුමකට ඕනම ෆන්ක්ෂන් එකකට මැච් වෙන විදිහේ එකක් තමයි අපි ඕඩර් කරේ. මොකද මේකත් අපේ යාළුවටම ඕඩර් කරපු එකක්. ලස්සනයි එකත්. මේක ලස්සනයි. තියෙන්නේ සයිස් එක මෙන්න මේ වගේ. එකත් අපි හිතපු විදියටම තියෙනවා. මේ තියෙන්නේ දෙකම. ඒකටත් මං හරි මාසයි. දෙවැනියට ඕඩර් කරා කියුට් පිම්පල්ස් පැච් වගේක්. මේ තියෙන්නේ ඒක. ඒක නම් බොක්ස් එක තැලිලා ඇවිල්ලා තියෙන්නේ. මේකේ තියෙනවා 16 shapes තියෙනවා කියලා. අපි බලමු තියාද කියලා. තියෙන්නේ නම් එකයි
වගේ නැතිය තියෙන්නේ ටික මේක නම් තියෙනවා මෙතන 16ක් තියෙනවා හැබැයි තව තියෙනවා මේක හරි ඒ කියන්නේ 16 shapes තියෙන ඒවා 3ක් තියෙනවා මේ තියෙන්නේ මෙන්න මේ විදිහට ඒ shapes 16ක් තියෙනවා මේ එකක ඒ වගේ ඒවා 3ක් තියෙනවා ඊට හරිම කියුට් බොක්ස් එක නම් පොඩ්ඩක් තැලිලා තියෙන්නේ වුණාට මේ ටික කියුට් මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා ගන්න පුළුවන් මේකත් මම ඒ යාළුවටම gift එකක් විදියට දෙන්න තමයි ගත්තේ හතරවෙනි එක තමයි මෙන්න මේක ගුවාෂ සෙට් එකක් ඒකත් සාමාන්‍ය ප්ලාස්ටික්ද මන්ද හැබැයි සාමාන්‍යයෙන් අර එක ස්ටෝන් එකක් තියෙන ඒ ස්ටෝන් එකෙන් තමයි මේවා හදන්නේ ප්ලාස්ටික් වගේ හැබැයි කමක් නෑ මේ තියෙන්නේ ඒ සෙට් එක මේවයි ගණන් මම මේ සයිඩ් එකෙන් කොහොමද දානවා එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ප්‍රයිසස් කොහොමද වෙන්නේ කියලා මෙන්න මේ තියෙන්නේ සෙට් එක ස්කින් අර ෆේස් මසාජ් වලට වගේ තමයි ගන්න ෂේප් එක හදා ගන්න ඕනේ ඉතින් මේකත් හොඳයි ඩැමේජ් වෙලා මොකුත් නැහැ දැන් ටිප් එකක්වත් අරකේ පැකේජින් එකේ තමයි පොඩි ඩැමේජ් එකක් තිබුණේ ඒනට සාමාන්‍ය හොඳයි ප්‍රොඩක්ට් ටික ගත්තොත් හොඳයි. 6 වෙනියට මෙන්න මේක ගත්තේ. මේක සෙට් එකක්. මම පෙන්නන්නම් ඔයාලට ඒක කොහොමද තියෙන්නේ කියලා. පැත්තෙම ෆොටෝ එකකුත් දාන්නම් ප්‍රයිස් එකත් එක්ක. ඒකේ තියෙන්න ඕන දේවල් ටිකක් තමයි තිබ්බා. බලමු තියනවද කියලා. මේක එකක්. තියෙනවා ඒක ඔක්කොම ටික. මේක අනිත් එක. ඊට පස්සේ මේකත් ඒ විදියට මෙන්න ඕන සෙට් එකක් මේ තියෙන්නේ. මේකත් හරිම රීසනබල් ප්‍රයිස් එකකට තමයි තිබුණේ. මේ තුන ලස්සනයි ඒවත් කියුට්. මම හිතනවා හොඳට යූස් කරන්න පුළුවන් වෙයි කියලා. මැටීරියල්ස් එමත් හොඳයි සාමාන්‍යයෙන්. අන්තිමටම යාළුවට gift එකක් විදියට ගත්තේ මෙන්න මේක. මේකේ තියෙන්නේ අර නියපොතු කපන, නියපොතු සුද්ධ කරන පෙඩිකියෝර් සෙට් එකක් වගේ. බලමු. අර විලුඹේ මෙහෙම අනේ මන්ද ඒක මොකක්ද කියලා අර විලුඹේ මෙහෙම ගන්න තියෙන එකක් සමහර හොඳයි ඒක ක්වොලිටි එකත් හොඳයි ඊළඟට මේකත් ඒ වගේම එකක් තමයි නියපොතු පෙඩිකියෝර් සෙට් එකක්ම තමයි මේ තියෙන්නේ මේ මෙතන තියෙන ඇතුලේ තව එකක් තියෙනවා මේකේ මම පෙන්නන්නම් චාටි දෙකක් තියෙනවා ෆොටෝ එක දැම්මම තේරෙයි මේ පැත්තකින් මම දානවානේ ඔව් මේකෙත් මෙහෙම නියපොතු සුද්ධ කරන්නයි මේකේ අර නියපොතු ඇතුලේ තියෙන කුණු අයින් කරන මේ එකක් දෙක ඊට පස්සේ මේකෙත් අර නියපොතු පූරන ඒ වගේ එකක් මේකත් පෙඩිකියෝර් මේ ඔක්කොම පෙඩිකියෝර් සෙට් එක එක ඒවාට යූස් කරන්න තියෙන්නේ හරිද ඒ ටික මේ
තියෙන්නේ මම මට ගත්ත එකක්. මේකේ රින්ස් සෙට් එකක් තියෙන්නේ. රින්ස් 5ක්ද කොහෙදෝ තිබුණා. මට සාමාන්‍ය රින්ස් දාන්න බෑ. මොකද මගේ ඇඟිලි හීනී තිකයි. ගොඩක් හීනී මගේ ඇඟිලි. ඒකට සාමාන්‍යයෙන් මේව දාන්න අමාරුයි. ඒ වුණාට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේ. ඇඩ්ජස්ට් කරන්න පුළුවන් නිසා මම හිතනවා මට දාන්න පුළුවන් වෙයි කියලා බලමු. මේක තියෙනවා ඊට පස්සේ මේක තියෙනවා ලස්සන එක. ඒක ඩේලි යූස් කරන්න පුළුවන් මේ. white and gold. මම ආසයි white and gold, silver and gold ඒ වගේ දේවල් වලට. මේක cute. මම දාලා පෙන්නන්නම්. මට දාන්න පුළුවන්ද දන්නේ නැහැ. මේක ලස්සනයි. මේක අන්තිමට මේක. cute. ඒක ලස්සනයි. ඒක ඇඩ්ජස්ට් කරා මං හිතන්නේ මේ මට ඒක නම් දාන්න පුළුවන්. බලමු අපි මේව මට දාන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතන තියෙන 1 2 3 4 5 6ක්. රින්ස් 6ක් තියෙනවා. ඒ 6 මට. තියනවා. ඔව් හිතුවා වගේ මේ ටික ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ තියෙන්නේ රින් සෙට් එක. මට ගානට තියෙනවා. ලස්සනයි ටික. මම දැන් කියන්නම් තෙමු එකෙන් ඕඩර් එකක් දාද්දි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක්. මුලින්ම ප්‍රොඩක්ට් එක හොඳට බලන්න. ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එක හොඳට කියවන්න. ඒකේ ටොපික් එකේ මොනවද දාලා තියෙන දේවල් කියලා කියවන්න. මොකද සමහරක් වෙලාවට එන්නේ දැන් හිතන්නකෝ මේසයක් ඕඩර් කරාම ඒකේ ස්ටිකර් එකක් එනවා. ඒකට හේතුව තමයි මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ කොහොමද කියලා තියෙනවා එන්නේ ස්ටිකර් එකක්. එහෙම නැත්නම් පින්තූරයක් ඒ වගේ කියලා තියෙනවා. මොකද බොරු දාන්නේ නැහැ. ඒගොල්ලෝ ඇත්තම දානවා අර හරියට කියවන්නේ නැතුව කට්ටිය රවට්ටන්නම් වගේ තමයි ඉතින් ඒක දාලා තියෙන්නේ කොහොමද. මේ ඉතින් රැවටෙන්න එපා එහෙම. ඔයගොල්ලෝ හොඳට කියවලා බලලා රිවිව්ස් අනිවාර්යෙන් බලන්න. කී දෙනෙක් අරන් තියනවද කියන එක හරියට බලන්න. ඉතින් රිවිව් බලද්දි තියෙනවා රේට් කරලා තියෙනවා 5න් ස්ටාර් 5ක් දීලා තියෙනවා නම් ඒක හොඳයි. එකක් වගේ දීලා තියෙනවා නම් බලන්න මොකද්ද යාට වෙලා තියෙන්නේ කියලා ඉන්සිඩන්ට් එක ලියලා ඇති. ඉතින් ඒකත් හොඳට කියවන්න. ඒ වගේ ඒවා ගන්න එපා. සාමාන්‍ය හොඳ ස්ටාර් 5ක්ම දීලා තියෙන ඒවා දීලා ඇති. ඒවයින් ගන්න ගොඩක් වෙලාවට ඒවා තමයි සාමාන්‍ය හොඳ විදියට තියෙන්නේ. ඊට පස්සේ තව මතක තියාගන්න ඕන දෙයක් තමයි කාඩ් පේමන්ට් නේ දැන් අපි මේකේ කරන්නේ. වීසා මාස්ටර් ඕන කාඩ් එකක් යූස් කරන්න පුළුවන්. ඒ කාඩ් එක දාද්දි ඒක සේව් කරන්න එපා. ඒක ඔයාගේ ආරක්ෂාවට හොඳයි. කාඩ් එකේ ආරක්ෂාවට. සේව් කරන්නේ නැතුව අර එක පාරක් විතරක් one time යූස් කරන්න. එතකොට ඔයාලට සේෆ්ටි විදියට ඕඩර් කරගන්න පුළුවන්. තව දෙයක් තමයි ඕඩර් එකේ ලංකාවට එද්දි වෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඩිලිවරි කම්පැනිස් තියෙනවා. ඒවා ලංකාවේ කම්පැනිස් සමහරක් වෙලාවට තෙමු එකකින් හරියට ඕඩර්ස් ලංකාවට එවනවා. හැබැයි ඩිලිවරි එකකින් ගේන්නේ නැහැ. ඒ කියන්නේ ගෙදරට ඩිලිවර් කරන්නේ නැහැ. එතකොට ඔයගොල්ලන්ට තියෙනවා ඩිලිවරි කම්පැනිස් ඔයගොල්ලන්ට එනවා තෙමු එකේ මෙන්න මේ කම්පැනි එකට තමයි දීලා තියෙන්නේ කියලා. එතකොට ඒක කන්ටැක්ට් කරගෙන තමන්ගේ ඕඩර් එක ගෙන්න ගන්න. මට නම් එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මගේ හරීම දිනයට දවස් 10ක් ඇතුළත මගේ ගෙදරටම ඩිලිවර් වුණා. ඉතින් මට කිසිම බය වෙන්න දෙයක් වුණේ නැහැ. අප්ඩේට් ආවා මෙන්න මෙහෙම ලංකාවට ආවට පස්සේ අප්ඩේට් එකක් ආවා දැන් ලංකාවේ තියෙන කියලා. ඊට පහුවෙන්දම මට ඩිලිවර් කරා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් පරක්කු නම් කෝල් කරලා නැත්නම්
ගිහිල්ලම ගන්න කට්ටියත් ඉන්නවා. ඉතින් එහෙම හරි ගන්න. මට නම් එහෙම ප්‍රශ්නයක් උන්නේ නැහැ. ඉතින් ඔයාලට එහෙම ප්‍රශ්නයක් වුණා නම් ඔයාලා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒක ඒ ඔයගොල්ලන්ට වෙච්ච දේ බෙදා ගන්න. එතකොට ඒ ප්‍රශ්නේ තියෙන කට්ටිය ගන්න ඕන පිළියම මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් තමයි ගෙදරට ඩිලිවර් කරාදී මගෙන් කිසිම charge එකක් ගත්තේ නැහැ. ඒ කියන්නේ delivery free, tax free, shipping free. මම මගේ ආවේ 2400කට වැඩි ඕඩර් එකක් දැම්මොත් shipping free කියලා. ඉතින් මගේ කොහොමද 3000 ගානකද හරි 3000 ගානක 3018ක්ද කොහෙද උනේ. ඒ වගේ ගානක ඩිලිවර් එකක් තමයි තිබුණේ. එතකොට මට shipping free, tax free ඩිලිවර් කරනවට සල්ලි ගන්නේ නැහැ කොහොමත්. ඉතින් ඒ විදිහට තමයි උනේ. ප්‍රොඩක්ට් වල quality එක ගත්තොත් quality හැම එකේම හොඳයි. ප්‍රොඩක්ට් එකේ quality එක හොඳයි. අනිත් එක reasonable price එකකට තමයි මම ගත්තේ. ඉතින් මීට අමතරව මොනවා හරි ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒවට අනිවාර්යෙන් reply කරනවා. ඉතින් මේ විදිහට තමයි මගේ first demo order එක ගත්තේ. ඉතින් මම ඒ සම්බන්ධව satisfy වෙනවා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් ඉස්සරහට අරන් එන්නම්. I hope you guys enjoy this video. If you like this video, please hit like and subscribe my channel. Bye. ඉතින් මේ වීඩියෝ එක මම edit කර ඉන්නකොට මගේ දෙවැනි demo order එකක් ආවා. ඉතින් මම හිතුවා ඒකත් මේ වීඩියෝ එකටම add කරන්න. ඉතින් මේ තියෙන මගේ දෙවැනි demo order එක. අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා ෆෝන් කවර් එකක්. අපි බලමු. ඒක නම් අර කලින් එකට වඩා ගොඩක් හයියටම තියෙනවා. ඒකනම් ටිකක් නෙවෙයි හොඳ හයියට තියෙනවා. ඒකේ නම් ක්වොලිටි එක ගොඩක් හොඳයි. මෙන්න මේක. ඊළඟට තියෙන මෙන්න මේක ස්විමින් කිට් එකක්. මම ෆස්ට් ටයිම් තමයි ස්විමින් කිට් එකක් ඕඩර් කරේ ඔන්ලයින්. ක්වොලිටි එක හොඳයි. සයිසසුත් මං හිතන්නේ හරි. මං හිතනවා මේක මට ගානට තියනවා කියලා. මම මේක try කරද්දී ඔයාලට වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි අරගෙන එන්නම්. මං හිතන්නේ මේක මට ගානට තියනවා. හොඳයි ඒක. අන්තිමටම තියෙනවා මේක මං gift එකකට ගත්ත එකක්. ඒක ලස්සනයි. ඒක නම් මාල් ලස්සනයි. මං හිතන්නේ මේක වීඩියෝ එකට හරියට පෙනෙන්නේ නැහැ සුදු නිසා. බලමු. මේක තමයි මේකේ ක්වොලිටි එක. මම දන්නේ මේ වීඩියෝ එකට පේනවාද කියලා. මේ බලන්න ක්වොලිටි එක. මාරම ක්වොලිටි එකක් තියෙනවා. මං හිතුවේ නෑ තෙමු එකේ මෙච්චර ක්වොලිටියට ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේක මාරම හොඳයි. ඒක ලස්සනයි. මට නෙවෙයි මේක gift එකකට දෙන්න ගත්තේ. ඒක ලස්සනයි. මේක නම් නැතත් කමක් නෑ. හැබැයි අවුලක් නෑ ෂේප්. ටඩා.
මේ ටික තමයි මගේ දෙවැනි තෙමු ඕඩේකට ආවේ. ඉතින් මං හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා. අද ගත්ත එකනේ මේ දෙවැනි ඕඩර් එකේ තියෙන ඔක්කොම වලට මම දෙනවා 10 out of 10. මොකද ඒ හැම එකක්ම හොඳයි, quality එක හොඳයි. මං හිතුවට වඩා තෙමු එක මං හිතන්නේ හොඳයි. මට තාම නම් එහෙම quality නැති එහෙම මුකුත් හම්බුන්නේ නැහැ. හරි, එහෙනම් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලයි කියලා.